වටවල තේ සමාගමෙන් නිකුත් කරපු වීඩියෝ සම්බන්ධයෙන් අපි සවිස්තර වැඩසටහනක් කළේ නෑ. සහ අපේ එකම විරෝධය තමයි මේක ප්‍රවර්ධනය කරන්න එපා. සිගරට් අරක්කු ප්‍රවර්ධනය කරන්න නෑනේ කොහෙවත්. එහෙනම් මේකත් ප්‍රවර්ධනය කරන්න එපා. උත්සාහ කරලා තියෙන්නේ මේකයි. මේක සාධාරණීකරණය කරන්න ඒගොල්ලෝ දැම්ම එඩිතර වෙන්නේ නෑ. දැම්ම නෙමෙයි කොහොමත් එඩිතර වෙන්නේ නෑ. කොටු වෙලා ඉන්නේ නැතුව වට වෙලා ඔන්නෝම එකක් දානවා. ඒගොල්ලන්ට අර වටවල තේ කියන එකත් ප්‍රොමෝට් කරන්න බෑ. වටවල වට වෙලා එහෙම එකක් දාන්න. කොටු වෙලා මම දැක තව එකක් අර හදලා තිනවා AI වලින් හදලා තිනවා මේ තේ එක බොනවා බිව්වාම ටක් ගාලා පිරිමි පුද්ගලයෙක් ගෑණියෙක් බවට පත් වෙනවා. එයාගේ වෙනසක් තියෙනවා කියලා දැක්කොත් ඒ වෙනස තවත් වැඩි දියුණු වෙන්නේ නැති වෙන්න ඔහුව ඒ විකෘති මානසිකත්වයෙන් මුදවා ගන්නට පුළුවන්. විකෘති ලිංගිකත්වයකට නැඹුරු වෙන එක වැළැක්වීම හනමිටි මතයක්. එහෙම නැතුව ඒගොල්ලන්ට නිදහස දෙන්න ඕනේ පොඩි කාලේ ඉඳලා. ඔයා ඒ වගේ වෙන්න කියලා. මෙයා අපිට කියලා දෙන්න එනවා මේක මෙහි තිබුණලු මීට. තිබුණා තමයි. කවුද කිව්වේ නැහැ කියලා. තිබුණා. බුදුන්ගේ කාලේ ඉඳලා තිබිලා තියෙනවා. ඊටත් කලින් ඉඳලා තියෙන්න ඇති. හැබැයි වටපිටාවේ ප්‍රවර්ධනය තියෙන්න බෑ. ප්‍රවර්ධනය තිබුණොත් අපිට ඒක කරන්න බෑ. අපිට එතනින් එහාට ඒ ළමයාව නවත්තන්න බෑ. The Vatawala controversy underscores a moment of cultural reckoning, shows how fragile the boundary has become between commerce and conscience. මුළු සමාජයක් විදිහට මුළු රටක් ලෝකයක් විදිහට සමූහයක් විදිහට දරන්නේ ඒ හරපද්ධතිය. හේතුව නැත්තම් යන්න බෑ. මොකා මේක වෙළඳාමෙන් ප්‍රවර්ධනය කරන්න හැදුවත් උන්ව වර්ජනය කරන්න. සමරිසි ප්‍රවර්ධනයේ යෙදෙන සියලුම වෙළඳ භාණ්ඩ ප්‍රතික්ෂේප කරන්න වර්ජනය කරන්න.